මං ඩුබායි රැකියා කරමින් ඉන්නේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක. වයිෆ් හා ළමයි දෙන්න ලංකාවේ ගෙදර. මං ලෝක දෙකක අතරමං වෙලා. මොකක්ද විසඳුම? මගේ වයස 40යි. මම ඉන්නේ ඩුබායි අවුරුදු 10ක් විතර. හොඳ රස්සාවක් කරනවා. මං බැඳලා පාසල් යන ළමයි දෙන්නෙක් ඉන්නවා. ගෙදරින් බල කරපු නිසායි මම විවාහ වුණේ. වයිෆ් එක්ක ඉන්න බැරි නිසා රට ආවේ. දැන් මට මෙහි බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. එයා ඕපන් ගේ. අපි එකට ජීවත් වෙන්නේ. මං කරන්නේ වැරද්දක්ද? ලෝක දෙකක අතරමං වෙලා කියලා දැනෙනවා. මම මොකද්ද මේකට කරන්න ඕනේ? මේ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ අවුරුදු 40ක විවාහක පුද්ගලයෙක්. ඔහුට දරුවෝ දෙන්නෙක් ඉන්නවා, ඔහුගේ වයිෆ් ඉන්නවා. නමුත් මෙයා දැන් ඉන්නේ ලංකාවේ නෙමෙයි පිටරටක රස්සාවක් කරනවා. ගන ඉන්නවා අවුරුදු 10කටත් වැඩි කාලයක්. එයා අනිත් එක මෙයා රස්සාවට යන්න පිටරට ගිහිල්ලා තියෙන්නේ වයිෆ් එක්ක ඉන්න අකමැති හින්දා කියන එකත් සඳහන් වෙනවා. මෙයා ඒ වගේම ගෙදරින් බලා කරපු නිසායි බැන්දේ කියන එකත්. ඒ වගේම දැන් එයා ඕපන් ගේ පුද්ගලයෙක් එක්ක ලිවින් ටුගෙදර් ඉන්නවා කියලා හොඳ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක්. එතකොට දැන් මෙතන ප්‍රශ්න ගොඩාරියක් තියෙනවා. මෙයා අහන්නේ එයා මොකද දැන් කරන්නේ කියන එක. ඉතින් මේ වගේ තත්ත්වයේ ඉන්න මුලින්ම මම කියන්න ඕනේ මේ වගේ තත්ත්වයේ ඉන්න පළවෙනි පුද්ගලයා මේ ප්‍රශ්නේ උපෙක්කනා නෙමෙයි. ඔය වයසේ ඉන්න හුඟා ගේ අයට, සමරසි පුද්ගලයන්ට, ලෙස්බියන් අයට මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ අය හුඟාක් දෙනෙක් සමාජයේ විසින් නැත්නම් ගෙදරින් විවාහයන්ට ගිහිල්ලා ඊට පස්සේ ඉතින් මේ කොහොම හරි ළමයි හම්බ වෙලා ඊට පස්සේ විවාහ ජීවිතයත් සාර්ථකත් නෑ. ඒ අය විවාහ ජීවිතේ හොඳට සතුටින් ඉන්නෙත් නෑ. ඒ අය ඊටකොට ඒගොල්ලන්ගේ බැඳීම, ඒගොල්ලන්ගේ ආකර්ෂණය, ඒගොල්ලන්ගේ ලිංගිකව ආකර්ෂණය වෙන නැත්නම් ලිංගව ඒගොල්ලෝ තෘප්තිමත් වෙන්නේ සමරසි කෙනෙක් එක්ක. ඉතින් නැත්නම් ලෙස්බියන් කාන්තාවක් එක්ක ඒ වගේ තමාට අවශ්‍ය ලිංගික තෘප්තියක් නැහැ. මේ වගේ අපායක ජීවත් වෙන කණ්ඩායමක්ම ඉන්න ඔය අවුරුදු 40 වයසේ 50 වයසේ මගේ වයසේ වගේ කට්ටිය උගා දෙනෙක් ඉන්න. දැන් මගේ වයස ගත්තොත් තමයි හරිය කීප දෙනයි එහෙම නැතුව එළියට ඇවිල්ලා බය නැතුව තමන් වෙලා ජීවත් වෙන. අනිත් ඔක්කොල්ලම මේ වගේ පෞල් වල හිර වෙලා තමන්ගේ දරුවෝ ගැන හිතාගෙන ඒව ගැන හිර වෙලා ඒ වගේ තත්ත්වකින්. ඉතින් මේ ප්‍රශ්නේදී මට කියන්න තියෙන්නේ ඔබ තනි වෙලා නැහැ. ඔබ වගේ ගොඩක් දෙනෙක් ඉන්නවා. එතකොට අපි දැන් ඊළඟට බලන්න මේ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද? දැන් ඔබ පිටරටකට වෙලා ඉන්නවා නම් ඒ ඔබ පිටරටකට අවුරුදු 10ක් ඔබ ඈත් වෙලා ඉන්න ඔබ මේ කියන පුද්ගලයා ඈත් වෙලා ඉන්නේ යාගේ බිරිඳත් එක්ක යාට ඉන්න බැරි හින්දා. මුත් යාර දරුවෝ දෙන්නෙක් ඉන්නවා. යා දරුවෝ දෙන්නට සලකගෙන ඉන්නවා කියන එක තමයි මේකේ සඳහන් වෙන්නේ. එතකොට ඔබ පියෙක් හැටියට ඔබගේ දරුවෝ දෙන්නට කරන්න ඕන යුතුකම් ටික කරනවා. නමුත් භාර්යාවට ඒ යුතුකම් ටික වෙනවද? ඔබ නමුත් ඔබගේ සුන්දර ලෝකේ ඔබගේ ප්‍රේමවන්තයත් එක්ක ඔබගේ ලව් එකත් එක්ක ඔබ ඒ රටේ ලිවින් ටුගෙදර් ජීවත් වෙනවා. ඒතර කාටද අසාධාරණයක් සිද්ධ වෙලා තියෙන්නේ? ඉතින් මම මේ වගේ දෙයකදී කාරණා දෙකක් මට කියන්න පුළුවන්. එකක් එක්ක මේක ලිහලා දාන්න ඕනේ නැත්නම් ගැට ගහගෙන දුක් විඳ ඉන්න ඕනේ. ඉතින් ඒක ඔබටයි තීරණය කරන්න මේ වගේ තත්ත්වයක ඉන්නවනම්. අපි ඉස්සල්ලාම ගමු ලිහලා දාන කතාව. ඒ කියන්නේ ඔබට පුළුවන් ඔබගේ විවාහය දික්කසාදයක් දක්වා ගෙනහිල්ලා ඒ කාන්තාවට ඔබගේ වයිෆ්ට එයාට නිදහස දෙන්න එයාට අවශ්‍ය විදිහට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒවට වඩනලත්තු ගෙවන්න ඕනේ, දරුවෝ ගැන බලන්න ඕනේ, දරුවන්ට දෙමව්පියන් නැති වෙනවා. ඒතර ප්‍රශ්න ගණනාවක් එනවා. එක්කෝ ඒ දේ නැත්තම් ඔබට පුළුවන් ඔබගේ බිරිඳට තේරුම් කරලා දෙන්න පුළුවන් කෙනෙක් නම් මම මේ වගේ කෙනෙක්, නමුත් මම දරුවෝ ගැන බලන්නම්, මේ වගේ දරුවන්ට කන්න බොන්න දෙන්න අවශ්‍ය දේවල් ඔබගේ මේවල් බලන්න, ඔයා දරුවෝ ටික බලාගෙන ඉන්න. මම ඔයත් එක්ක ලිංගිකව ඉන්නේ නැහැ. නමුත් ඔබට පුළුවන් ඕනේ නම් වෙන කාවරි බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් තියාගන්න. අන්න එතකොට ලංකාවේ එක ප්‍රශ්න එන තත්ත්වයක්. ඒතකොට ඒ කාන්තාව නැත්නම් ඒ කාන්තාව දුක් විඳින්න ඉන්න ඕනේ නේ. එයාට ලිංගික තෘප්තියකුත් නැහැ. එයාට අවශ්‍ය කෙනෙක්ගෙන් ආදරයක් ලැබෙන්නේත් නැහැ. එතකොට ඒ කාන්තාව මේ ප්‍රශ්නේ ඉන්න කාන්තාව දරුවෝ දිහා බලාගෙන එයාගේ ජීවිතේ සම්පූර්ණ ඒ දරුවෝ වෙනුවෙන් කැප කරගෙන ඒ මාර අපායක නේද මේ කාන්තාවත් ඉන්නේ. ඉතින් ඇත්තටම ඔබ මේක බලන කෙනෙක් විවාහ වෙලා නැත්නම් ඔබට මං කියන්නේ මේ තත්ත්වයටපත් වෙන්න එපා. ඔබ මිහිපිට අපායකකින් ජීවත් වෙනවා වගේ මිහිපිට අපායක
ඉන්න පව් කරන වගේ වැඩක් තමා කරන්නේ. ඉතින් ඒක නිසා ඔබට දැනෙනවා නම් ඔබ සමරසි පුද්ගලෙක් කියලා විවාහ වෙලා නැත්තම් විවාහයකට යන්න එපා මේ වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් ඒතර මේ කාන්තාවට ඔබ නිදහස දෙනවා නම් නිදහස දීලා එයාට කැමතිද? ඒතර එයා තීරණය කරයි එයාගේ ජීවිතේ එයා බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් තියාගන්නවද නැත්නම් එයාගේ සෙක්ෂුවල් පාර්ට්නර්ස්ලා එයා ඇති කරගන්නවද ළමයිගේ වයසත් එක්ක එයා තීරණය කරයි. නමුත් ඔබට කතා බහ කරලා ඒක තේරුම් අරගෙන ගතා කරන්න පුළුවන් දෙයක්. එක්කෝ එයාට ඩිවෝස් එකට ගිහිල්ලා එයාට නිවහන්නතර එයාට කැමති කෙනෙක් එක්ක එයාට විවාහයක් ගිහිල්ලා එයාට නිත්‍යානුකූලව ලංකාවේ අවශ්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි ගැට ගහගෙන දුක් විඳින්න එක. දැන් ඔබ කරන විදිහේදී හැබැයි මෙතනදී ඔබ ඔබගේ සතුට හොයාගෙන තියෙනවා. ඔබ ඔබගේ ගේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක ඔබ ජීවත් වෙනවා living together. ඔබ ඔබගේ සතුටේ ඔබ ජීවත් වෙනවා. නමුත් ඔබ අර ලංකාවේ ඉන්න ෆැමිලි එක ඔබ අපායක තියලා ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ඒක මම දන්නේ ඔබ මොන ආගම අනුකූලවද කියන එක මම කියන්නේ නැහැ. මම ආගම් හරිද නැද්ද කියන එක කියන්නේ. නමුත් අපේ සදාචාරාත්මකව බැලුවොත් ඔබ ඒ කට්ටියක් අපායක තියලා ඒ කට්ටියට දුක් විඳින්න දීලා ඔබ ඔබගේ සතුට හොයාගෙන ඉන්නවා. ඒක සාධාරණත් නැහැනේ. එතනදී ඔබ හිතන්න ඔබට කොන්ද පණ තිබුණා නම් එදා ඔබ විවාහ නොවී ඉන්න මේ ප්‍රශ්න ගොඩක් එන්නේ නැහැ. ඉතින් ඒකින්ද තමයි මම කියන්නේ විවාහ වෙලා නැති තරුණයන්ට විවාහයකට යන්න එපා. ඔබ වෙලා ජීවත් වෙන්න. ඔබට කොන්ද පණ තියෙනවා ඒ විදිහට ඉන්න. ඒ විදිහට මේ සමාජයේ දැන් ජීවත් වෙන්න පුළුවන්. මටත් පුළුවන් වුණා අවුරුදු 50 ගානක් වෙනකන් ඒ විදිහට ජීවත් වෙන්න. ඉතින් ඒකින්ද ඔබට පුළුවන් ඔබ හරියට ප්ලෑන් කරොත් ඔබේ ජීවිතය ගෙනියන්න. ඉතින් ඒකින්ද මේ වගේ විවාහය කියන දෙයට නොයා ඉන්න තරමට ඔබ සමරසි පුද්ගලයෙක් නම් ඔබට ඒක ලොකු සතුටක් වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේදී මට කියන්න තියෙන්නේ ක්‍රම දෙකයි ඔබට හිත කරන්න තියෙන. එක්කෝ ලෙහලා අරින එක නැත්නම් ගැට ගහගෙන දුක් විඳින එක. ඉතින් ඔබ තීරණය කරන්න. මම හිතන්නේ ලෙහලා අරින එක ගැන මම හොඳට විස්තර කරලා කිව්වා. ඒතකොට ඒ ඔබගේ විවාහ ඔබගේ භාර්යාවට යාට කැමති කෙනෙක් හොයාගත්ත හැකි. යාට ඕන නම් හිටියක නැත්නම් යාට තීරණය කරන්න පුළුවන්. නෑ මම ඔයත් එක්ක ඉන්නවා. ඔයා ඔයාලා මට වෙන විවාහකට යන්නේ නෑ. මම මගේ දරුවන්ට ඔක්කොම බලන්න. ඒතකොට මොකද ඉතින් කාටවත් බැන ඉඳලා වැඩක් නෑ. ඇත්ත එළිය කරගත්තාම හරි ලේසි එතනින් එහාට ජීවත් වෙන්න. ප්‍රශ්න විසඳගන්න. මොකද ඔබගේ ඇත්ත తත්ත්වය ඔබ කිව්වයින් පස්සේ එයත් මුලින් වලියක් යයි ඉතින් ගහගන්නේ මරාගන්නේ බනගන්නේ. නමුත් ඒක ටික කාලයක් ඇද්දි අපි ඔක්කොම මිනිස්සුයෝ. ඉතින් මේ මිනිස්සුයෝ කියන්නේ දෙකිනාර එක්කිනා තේරුම් අරගෙන මේක ඇත්ත తත්ත්වය මෙහෙම කිව්වනේ මේක තමයි ඇත්ත තත්ත්වය කියන එක තේරුම් අරගෙන ඒ විදිහටයි. නැත්නම් ඔබ තවදුරටත් ඕක හංගගෙන ඉන්න දුක් විඳ ඉන්න මම කියව දෙවෙනි ඔප්ෂන් එක. හංගගෙන ඔයා එක අද දක්වා දැන් අවුරුදු 10ක් තිස්සේ පිටරට ඉඳගෙන ඔබ කරපු දේ කොච්චර ඒ දේ කොච්චර අමාරුවෙන්ද ඔබ ජීවත් වෙන්නේ. ඔබ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක ඔබ හොඳ ජීවිතයක් ඔබ දෙන්නට අඩු ගානේ දෙන්නකක් බදාගෙන ෆොටෝ එකක් දාන්න බෑ. ඔයගොල්ලෝ හැංගිලා ඉන්නේ. ඒ නිදහසක් නැහැ. ඉතින් ඒ වගේ ඇයි හිර වෙලා ජීවත් වෙන්නේ? මේක නිදහස් කරගත්තාම දැන් සමාජය මම හිතන්නේ ලංකාවේ දැන් ඔය වීදුරු තිර නාට්‍ය නුතුගාකේ වගේ දේවල් තේරුම් ගත්තා. ඒක ඉතින් හුඟක් සමාජය දැන් දැනුවත්. එකම දේ තියෙන්නේ ඒ අර ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් තාර්කිකය කියන වගේ ප්‍රශ්නය ආවහම ඒතර ගෝරියයි. ඒතර හොඳම දේ තමයි ඔබ ඒක ගැන හරි පියවරක් අනුව මේ ගැන ප්‍රශ්නේ විසඳගෙන මම හිතන්නේ හොඳම දේ තමයි මේ ප්‍රශ්නේ කතා කරලා විසඳ ගන්න එක. දරුවන්ට දුක් විඳින්නත් නැති වෙන්න දරුවන්වත් ඔබගේ බලාගෙන දරුවන්ට ඒ ගැන කියන්න යන්න එපා. ඒගොල්ලන්ට තේරෙන වයසක් වෙනකන් බිරිඳට පුළුවන් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නම් බිරිඳට පවසලා මම හිතන්නේ ඔයගොල්ලෝ දෙන්න හොඳ නිදහසේ වෙන් වෙලා හරි නැත්තම් ඒ ගැන අවබෝධයෙන් ජීවත් වෙන එක තමයි අවශ්‍ය වෙන්නේ. ඔබ කවුද කියන එක ඔබගේ බිරිඳට කියනවා නම් මම හිතන්නේ ඒක තමයි මගේ තියෙන එකම යෝජනාව. කරන්න පුළුවන් ක්‍රම හැබැයි ඒ බිරිඳගේ දැනුම මට්ටම එයා මොන විදිහට පිළිගන්නේ කියන එක උඩ තමයි ඒක තියෙන්නේ. හැබැයි ඉතින් මේක නෑදෑයන්ට අරගලන්න මේකට වටේට යවනවට කලින් ඉතලා ඔබගේ පවුල තුළ මේක විසඳගෙන ඉන්න. එතකොට ඔබට ඔබගේ නිදහස ලැබේවි. අපේ හිත ඇතුලේ තියෙනවනේ එන මේ ගිල්ට් ෆීලින් එකක්. මම මේ වැරද්දක් කරන්න කියන ෆීලින් එක. අන්නේ ෆීලින් එක නැතුව ඔබට ඔබගේ නිදහස ලබා ගන්න පුළුවන්. ඔබ වෙලා ජීවත් වෙන්න පුළුවන්. ඉතින් විවාහ වෙලා නැත්තම් මේ බලන කෙනාට මම කියන්නේ මේ වගේ අමාරු වැටෙන්න එපා. අනිත් විවාහ වෙලා ඉන්න අයට මම දෙන උපදේශය තමයි ඔබගේ ඇත්ත తත්වය දැනුම් දෙන්න. එතකොට ඔයගොල්ලෝ දෙගොල්ලෝ අතර ඔබගේ විවාහය තුළ මෙහෙම දෙයක් වුණා, මගේ වැරද්දක් වුණා, මම මේ ගෙවල් වලින් ගිහපු ඉන්න මෙහෙම දේවල් සිද්ධ වුණා. නමුත් දැන් මම දන්නවා මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙන්නේ. මොකද කරන්නේ අපි? සාකච්ඡා කරමු. හම හොඳ විසඳුමකට ඔයගොල්ලෝ දෙගොල්ලන්ම කැමති විදිහකට විසඳුමකට එයි.
ඉතින් ඒක තමයි එතනින් එහාට ඔබට හංගි හංගි ඉන්න ඕනේ නැනේ. බල බල ඉන්න ඕනේ නැනේ. මේ පැත්තෙන් බලලා මේ පැත්තෙන් කොහෙදයිද අයියෝ බයි මොකද්ද මේ? බය පිච්චි පිච්චි ඉන්න ඕනේ නැහැ. ඔබට ඔබ වෙලා ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේවැනි ප්‍රශ්න ඔබටත් තියෙනවා නම් ගේ ශ්‍රී ලංකන් වෙත යොමු කරන්න අපිට පුළුවන් විදිහට අපි විසඳුම් ලබා දෙන්න. මේ ප්‍රශ්න වලට අපිට දැනුම නැත්නම් දැනුම හොයලා හරි වෙන කෙනෙක්ගෙන් දැනුම අරගෙන අපි ඒ ගැන ඔබට දැනුම් දෙන්නම්. ඉතින් නැවත වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔබ සියලු දෙනාට සැප සතුට ජය.